අනේ නෝ පන්තිය දුන්නාද? එකද? බලන්න. ඔව් මයි හරි සතුටුයි. ටීචර් මොනවද කිව්වේ? මොකද කිව්වේ හොඳයි කිව්වා. අනේ දැන් තාත්තා සතුටු වෙයි මේක හම්කම. කොහොමද? තාත්තා ඉන්න නැති. මට නම් ඉතින් හොඳක් සතුටුයි. ඔබට ඉගෙන ගන්න ඕනේ. දැන් ආවේ. ඔව් ඇයි නිකන් සතුටින්ම කියන්නේ සතුටු නැද්ද මේ? දුක පන්තියෙන් පළවෙනි අරගෙන. ඔව් ඉතින් ඔව් මේ වාර්තාපත. පරිචාරකමනේ ඔව්. ඔන්න දැන් සතුටෙන් ඔන්න ගෙදර ආවා ඒක නෙවෙයි. ඔයා දැන් එයාට පොරොන්දුවක් වුණානේ ඉස්කෝලේ වැඩවලට ලේසි වෙන්න ෆෝන් එකක් අරන් දෙනවා කියලා. ඔව් මං කිව්වානේ ඒක අධ්‍යාපන වල කටයුතු තියෙනවානේ ඔව්. ෆෝන් එක අරන් දෙනවා කියලා දැන් අරන් දෙන්න වෙయ్యා. අරන් දෙමු යවුන්නේ අරන් දෙන්නේ නේද? ඔව් අධ්‍යාපන වල කටයුතු දැනෙන්න ෆෝන් එක තියෙනවානේ ආයි ඉස්කෝලේ වල වැඩ යන්නේ ෆෝන් එකට ෆෝන් එකක් නැති අතරේ ෆෝන් එක අරන් දෙනවා හරි හරි. දුවට අරන් දෙමු ෆෝන් එක ඒක අවුලක් නෑ මගේ දුව ලොකෝ එන්නකෝ මේ එන්න මගේ දුවට මම තෑග්ගක් ගෙනාවා මම පොරොන්දු වුණා වගේම ගෙනාවා හොඳද ඔයාට ඈ ෆෝන් එක අලුතෙන්ම ඔන්න මම ගෙනල්ලා දුන්නා හොඳේ හරිද හරි දැන් ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට හරිම පහසුයි හරි ඔන්න ගෙනල්ලා දුන්නා මගේ දුවට ෆෝන් එක හොඳට ඉගෙන ගන්න ඕන හොඳද මේ ළමයාට කොච්චර කතා කරාද නෑනේ. ආ මේ ඉන්නේ. පුතා. පුතා. ඔයා මොනව කරන්නේ මේ? හා මොනවද කරන්නේ? දැන් පැය කීයක්ද ෆෝන් එකේ බලන්නකෝ. ආ කෑම කන්න ගානක් නෑ. ඉස්කෝලේ වැඩක් කරන්නේ. ආ මොකද ඔය කරන්නේ? ළමයා ගිහින් කෑම කාලා ඉන්නකෝ ඉස්සෙල්ලා. කෑම කන්නකෝ ගිහිල්ලා. යන්න කොහොමද වදිනාදී? මට මගුලක්ද? අනේ මන් දන්නේ මේ ළමයා නම් මට නම් හදන්න බෑ. අප්පා මන් දන්නේ. මේ ඒක නෙවෙයි. අරුණ. මේ අහනවකෝ. දැන් තමුසේ කරලා තියෙන වැඩේ බලන්නකෝ. අර ළමයාට ෆෝන් එකක් ගෙනත් දෙනවා කියලා පොරොන්දු වෙලා ෆෝන් එකක් ගෙනත් දුන්නා. ඒ ළමයා ඉස්කෝලේ වැඩක් කරනවද බලන්න කෑම කන එකක් ගැන ගානක් නැහැ. ෆෝන් එකේ ගේම් ගහ ඒ ළමයා ඉන්නේ. කෑනෝ ගහ ඉන්නකෝ වැඩක් නේ ලොකු වැඩක් මේ කැප් දෙයක් තියෙනවා ඒක මේ චෙක් කරන ගමන් ඉන්නේ. වැඩක් කියන්නේ බලන්නකෝ ඒ ළමයා ගන්න දෙයක් නැහැ ෆෝන් එකේ. ඉතින් කිසි දෙයක් කරන්නේ නැහැ. මොකක්ද වෙලා තියෙන්නේ? ඔයා නිතර දෙන්නේ ළමයින්ට කෑ ගහන්න එපා. මම ෆෝන් එක ගන්න දුන්නේ අධ්‍යාපන කටයුතු වලට. මම පොරොන්දු වුණානේ. එයා ඒ කටයුතු කරනවා ඇත්තේ. ඔයා නිකන් බොරුවට කලබල වෙනවා. ඔයා හැමදේටම කලබල වෙනවා. හැමදේටම කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසීමෙන් බලන්නකෝ. අනේ මන් දන්නේ අප්පා. මේ මනුස්සයර කිව්වට තේරෙන්නෙත් නැහැ. අයියෝ මන් දන්නේ. මොන වදිය දොළුව රිදෙනවනේ අප්පා. වැඩක් කරන්න දෙන්නේ නැහැ නේ. කියවනවා හැම වෙලාවෙම කියවනවා. සමුදේ චුට්ටක් කර ගිහින් බැලුවද අර ළමයා මොකද්ද කරන්නේ කියලා? ආයියාවද? දැන් පැය කීයක් අර ළමයා ගත්තේ ෆෝන් එකද? මේ උදේ හවහා බුදුන් වඳින අත් දෙක නිකන් බොරුවට අත උස්සන්න එපා. තමුසේ අම්මා කෙනෙක් හින්දා මං ඉවසන්නේ. දැන් මං ගිහින් මං බලන් ආවේ. ළමයා පොත පාඩම් කරනවා. මොකද කෑ ගහන්නේ නිකන් බොරුවට? මම නම් බලන සැරේ ළමයා ගත්තේ ෆෝන් එක. දැන් ගිහින් බලන්නකෝ. දැන් ගිහලා බලන්නම්කෝ මං. අර පොතක් පාඩම් කරනවා. ඉතිහාසෙ පොතක්. මේ ළමයාට නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ.
නේ. පුතේ ඔයා ගේම් ගහනවද ඔය? මම ෆෝන් එක ගෙනත් දුන්නාට ඉගෙන ගන්න නේද? මම දැන් ඉස්සරහදී පොතක් නේ කියුවේ ඔයා. දැන් බලන්න ගේම් ගහනවා. බාහුව මේ ළමයා කිසිම සීයක් නෑ නේ. කතා කරන එක ඇහෙනවද ළමයාට? ඒ ළමයා කාලා. පුතේ අදින් පස්සේ ෆෝන් නෑ හොඳද? අදින් පස්සේ ෆෝන් ඕනේ නෑ. හරි? අදින් පස්සේ ෆෝන් නෑ පොතේ පදේ පමණ ඉගෙන ගන්න වෙන්නේ. හරිද? ඒ දාන එකක් වගේ දාන්න කියන්නේ අපි පාවිච්චි කරන ෆෝන් එක දරුවන්ට ෆෝන් ඕනේ නෑ. මේ නරක කරේ මේ බලන්න ගේම් එක ගහන්නේ මේ. දැක්කද? ඒක අධ්‍යාපන කටයුතු නෙමෙයි මෙයා කරන්නේ. කෑමේ ගානක් නැහැ, ඉස්කෝලේ වැඩවල ගානක් නැහැ, කියන එක ඇහෙන්නේ නැහැ. ඔයා මොනවද කරන්නේ පුතේ? ඉගෙන ගන්න එපා. ඉගෙන ගන්න කියලා ගන්න ඉගෙන ගන්න ෆෝන් එක තියෙන ඉගෙන ගන්න ෆෝන් එක ඉගෙන ගන්න දේවල් තමයි මේ ගේම් ගහන්නේ නෙමෙයි. තමුසේ තමයි දරුවව නරක කරේ තේරුණාද? තමුසේට බැරුණාද මං ගෙදර නැති වෙලාව තමුසේට බලන්න බැරුණාද මේවා? බලන්න පුළුවන් නේ. ඕක තමයි මිනිස්සුયો මම මෙච්චර මේ නෑනේ කිව්වේ නිතරම. ඔව්. ඒ ඕන්නේ නැහැ ෆෝන් නෙව්වා. පුතා ළමයෝ ළමයාට ඒවත් මිදලත් අතු ගන්න යන බලනවා ඔබ දැන් රෑ වෙලා. දුර නෙවෙයි මේ බලනවා වෙලා තියෙන දේ. ඇයි ඒ? මොනවද නෝනා? පුතේ? පුතේ? අනේ මගේ පුතේ? පුතේ? දිශන් මගේ පුතේ? දිශන් බලනවා කරගත්තු මොන වැඩේ මොකක්ද මේ? අනේ පුතේ? මම සමාවෙන්න මම තමයි ඉගෙන ගන්න කියලා තෝරන්න අනේ මගේ දරුවන්ට දෙන්නේ නෑනේ. අනේ මගේ දරුවන්ට දෙන්නේ නෑනේ. ළමයා අයියෝ මම ගත්තු දෙයක්. අනේ නෝනා අපි කරගත්තු ලොකුම මොඩකම බලන්නකෝ. ඉගෙන ගන්න කියලා ෆෝන් එක කරන් දුන්න එකෙන් වෙච්ච වින්නේ අපි. ඔය දැන් මොනවද කරන්නේ බලන්නකෝ. අනේ තවත් මේ වගේ මොඩකම් නම් ආ කවුරුවත් කරගන්න එපා දෙයියනේ. දිශන් බලන්න නෝනා වෙච්ච වින්නේ ගෙදර ෆෝන් එකක් තියෙද්දි ඉගෙන ගන්න කියලා ෆෝන් එකක් අරන් දුන්න එකෙන් වෙච්ච වින්නේ. තවත් දෙමාපියෝ ඔය වගේ කීයක් නම් අසරණ වෙලා ඇත්තේ.